Hello guys, welcome back to my YouTube channel. අද ඔයාලා එකතු වෙන්නේ night time study vlog එකක් එක්ක. පාඩම් කරන්න කලින් මම වෙනද වගේම මට මොනවා හරි බොන්න හදා ගත්තා. මම ගොඩක් වෙලාවට පාඩම් කරද්දී මොනවා හරි බොන ගමන් පාඩම් කරන්න හුරු වෙලා ඉන්නවා. ඉතින් ඔයාලගේ කැමැත්ත අනුව මේක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලත් පාඩම් කරද්දී මොනවා හරි බොන්න ඒක ගොඩක් ඇඟට හොඳයි. ඉතින් මම අද study music එකක් අහන ගමන් තමයි පාඩම් කරන්න හදන්නේ. ඒ වගේම මම පාඩම් කරන්න කලින් පොඩි ටිප්ස් එක දේවල් ෆලෝ කරනවා. ඒ වගේ චූටි දෙයක් තමයි මේ තියෙන්නේ. කැන්ඩල් එකක් පත්තු කරලා සහ හඳුන් කුරු පත්තු කරලා තමයි මම මගේ පාඩම් වැඩ ටික පටන් ගන්නෙ. මොකද ඒ දේවල් වලින් මයින්ඩ් එක රිලැක්ස් වෙනවා. ඉතින් ඒ හා සමාන සුවයක් මනසට දැනෙද්දී පාඩම් කරන වැඩ ගොඩක් ලේසි වෙනවා. ඔයාලම හිතලා බලන්න හඳුන් කුරු වලින් එන සුවඳට අපේ මයින්ඩ් එක කොච්චර රිලැක්ස් වෙනවද කියලා. ඉතින් පාඩම් වැඩවලට මේක ගොඩාක් උදව් වෙනවා. ඉතින් දැන් මාත් එක්ක ස්ටඩි වැඩ පටන් ගමු. මුලින්ම මට ඕන කරන පෙන්ස්, හයිලයිට්ස් මම මුලින්ම අරගන්නවා. එතකොට මගේ ස්ටඩි වැඩ ඒකාකාරීව කරගන්න පුළුවන්කම තියෙන හින්දා. එහෙනම් මාත් එක්ක දැන් night time study vlog එකට ready වෙමු. ඔයාලත් මේ vlog එක බලලා අනිවාර්යයෙන්ම motivate වෙලා අනිවාර්යයෙන්ම ස්ටඩි වැඩ කරන්න ඕනේ. මට තව එක්සෑම් එකට මාසයක වගේ කාලයක් තියෙන්නේ. ඉතින් දැන් ඉඳන්ම පාඩම් කරලා තියාගද්දි මට එක්සෑම් එකට හොඳට ෆේස් කරන්න පුළුවන්. මොකද මට සෙම් 2ක විතර රිසල්ට්ස් පොඩ්ඩක් මදි කියලා හිතෙන හින්දා මම මේ ටිකේ පොඩ්ඩක් මහන්සි වෙලා පාඩම් කරනවා. මොකද හොඳ රිසල්ට්ස් තිබ්බොත් මට ඒක ගොඩාක් වැදගත් වෙන හින්දා. මුලින්ම ඉතින් මම පිළිවෙලට පිරිසිදුවට අලුත් පිටුවක ලස්සන පෑනකින් නෝට් එක ලියන්න තමයි හදන්නේ. ඔයාලා හැම වෙලේම ඔයාලගේ පිළිවෙල ගැන හිතන්න. මොකද අපි නෝට් එකක් ලියද්දී උනත් පස්සේ කාලයකක පාඩම් කරන්න බලද්දී ඒ දේ පිළිවෙලට තිබ්බොත් අපිට ඒක උනත් බලාගෙන පාඩම් කරන්න ආස හිතෙනවා. ඔහෙ මෙහෙ ලියන්න ගත්තාම ඒක හිතෙන්නේ නැහැ. මම මේ කිව්වට මාත් ඒ වගේ ලියනවා. ඉතින් එක අවස්ථාවල අපි ඒ දේවල් වලට මුණ දීලා පුළුවන් තරම් පිළිවෙලට ඉන්න අපි උත්සාහ කරන්න ඕනේ. එතකොට අපේ වැඩ හැමදේම පිළිවෙලට සිද්ධ වෙනවා. ඉතින් අපි අපිළිවෙලට ඉන්න අපේ මයින්ඩ් එකත් ඒ ගණයට වැටෙනවා. එක්සාම්පල් එකක් විදිහට ඔයාගේ ස්ටඩි ටේබල් එක ඔහේ අපිළිවෙලක් නැතුව තියෙද්දී ඒක හරියට පිළිවෙලට තියද්දී අපේ මයින්ඩ් එකත් ඒ විදිහටම හුරු ගන්නවා. ඉතින් ඒ වගේ තමයි මේ පොඩි දේවල්. ඉතින් ඔයාලත් පාඩම් වැඩ කරද්දී හැම වෙලේම පිළිවෙල ගැන හිතන්න. දැන් මාත් එක්ක මගේ නෝට් එක ලියමු. අද මම නෝට් එකට ගන්නේ මම තනියම සෙල්ෆ් ස්ටඩි කරලා ගන්න දේවල්. ඉතින් මම කලින් බ්ලොග් එකේදීත් කිව්වා මට මේකේ ලෙක්චර්ස් යන්න බැරි වෙච්ච හින්දා මට ඇත්තටම මේ පිළිබඳ පොඩි අයිඩියා එකක්වත් නැහැ. ඉතින් මම තනියම ස්ටඩි කරලා මගේ සීනියර්ස්ලාගෙන් ජූනියර්ස්ලාගෙන් මේ දේවල් ගැන අහලා තමයි එක්සෑම් එකට ෆේස් කරන්නේ. මේ වගේ එක්සෑම් 3කට විතර මම ෆේස් කරා. මොකද මට ගොඩාක් වෙලාවට ලෙක්චර්ස් යන්න බැරි වෙනවා මගේ පර්සනල් හේතුවක් සහ මම වර්ක් කරන විදිහත් එක්ක. ඉතින් ඔය දේවල් එක්ක තමයි මම මගේ වැඩ කරන්නේ. ඉතින් චූටි දේවල් පාවිච්චි කර මේ පාඩම් කරද්දි මට මාරම හිතට සැහැල්ලුවක් දැනෙන්නේ. ඔයාලත් පොඩි ටිප්ස් පාවිච්චි කර ඔයාලගේ ඒකාකාරී භවෙන් මිදලා ලස්සනට පාඩම් කරන්න කියලා මම ඔයාලට කියනවා. ඉතින් ඔහොම ටික වෙලාවක් පාඩම් කරලා මම පොඩ්ඩක් කල්පනා කරන්න පටන් ගත්තා. ගොඩක් වෙලාවට පාඩම් කරනවා ආයෙ පාඩම් කරන්න ඕනද කියලා හිතනවා. ගොඩ කාලයක් පාඩම් කරන්න නැති වුණාම අපිට එන ප්‍රශ්නයක් තමයි අපිට මනස එක තැනක තියාගෙන ගොඩ වෙලාවක් පාඩම් කරන්න බැරි වෙන එක. ඉතින් ඔය ලෙඩේ මටත් තියෙනවා. ඉතින් මම හැමදාම පාඩම් කරන්නේ නැති හින්දා මට කම්මැලිකම ලොකුවටම දැනෙනවා. එතකොට මම හිතා ගන්නවා මගේ හිතින් මම මේ දේ කරන්න ඕන මේ ටිප් එක ෆලෝ කරන්න ඕනේ. එතකොට මට ඉක්මනට පාඩම් කරන්න පුළුවන් වෙයි. හිතන්නකො මම මේක ෆාස්ට් වුණොත් මටයි මහන්සි වෙන්න කිසිම දෙයක් නැහැනේ. රිපීට් එකක් આવොත් ආයෙ එක්සෑම් එක කරන්න ඕනේ කියලා මම විසින්ම ප්‍රශ්න කරගෙන මටම උත්තර දී ගන්නවා. ඉතින් ඔයාලටත් කම්මැලි ගතියක් එද්දි හිතනවා එක්සෑම් එක පාස් වෙලා ඔයා කොයි තැනද ඉන්නේ? ඔයාගේ අම්මා තාත්තා කොච්චර සතුටු වෙනවද? එතකොට ඔයාට ආයෙ පාඩම් කරන්න ඕනෙත් නැහැ ගොඩක් වෙලා හැරගෙන.
අන්න එහෙම හිතලා මං ආයි පාඩම් කරන්න පටන් ගත්තා. ඉතින් දැන් මම පාඩම් කරන්න හදන්නේ මුල ඉඳන්ම මම මගේ නෝට් එක කියව ගන්නවා. මොකද මට බැරි තැන් ඒ වගේම මට මිස් වෙච්ච තැන් මොනවද කියලා මම බලා ගන්නවා. ඒ වගේම මම මෙතනදි කරන්නේ කියව පාඩම් කරන එක. ඒ කියන්නේ මම්මටම ටීච් කර ගන්නවා වගේ. එතකොට මේ පාඩම් කරන දේවල් හොඳට මතකෙ හිටිනවා. ඔයාලත් ස්ටඩි වැඩ කරද්දී මේ විදිහට Tamanට උගන්වනවා වගේ හිත පාඩම් කරන්න. එතකොට අපි දන්නේම නැතුව මේ දේවල් ඔලුවට යනවා. ඒ කියන්නේ ගොඩ කාලෙකට අපි මේ විදිහට පාඩම් කරොත් මේ දේවල් අමතක වෙන්නේ නැහැ. ඉතින් පාඩම් වැඩ ටික කරන ගමන් ඔයාලට කොහොමද කියලා මම අහන්න. මම කාලයක් තිස්සේ මාස 3-4ක ඉඳන් ඔයාලට වීඩියෝස් අරගෙන ආවේ නැත්තේ මාත් පොඩි පර්සනල් හේතුවකට මුහුණ දුන්නා. ඉතින් ඒවටත් මුහුණ දීලා ජීවිතේ හැම අභියෝගයකටම මුහුණ දීලා මම මගේ වීඩියෝස් වැඩවන්න ආයෙමත් පටන් ගත්තා. ඉතින් පොඩි අභියෝග අපේ ජීවිතේට එනවනේ. ඒවට මුහුණ දෙන්න ඕනේ. ඉතින් ඔයාලත් මොකකට හරි දෙයකට ડિප්‍රෙස් වෙලා ඉන්නවා නම් ඒ දේ ළඟම යාළුවෙක්ට කියලා වගේ හිත නිදහස් කරගෙන ඒවට ෆලෝ කරන්න ඕන ටිප්ස් තියෙනවා සහ මෙඩිසින් තියෙනවා. ඒ දේවල් අරගෙන ඔයාලගේ හිත හදාගෙන ඔයාලගේ අනාගතය ගැන හිතන්න. මං හිතනවා මගේ channel එකත් එක්ක ගොඩාක්ම එකතු වෙලා ඉන්නේ ගර්ල්ස්ලා හින්දා. ඉතින් ගර්ල් කෙනෙක් විදිහට ඔයාවම වින් කරන්න. ඒ කියන්නේ ඔයාට ඔයාගේ ගමන යද්දී ජීවිතේ ලයිෆ් පාර්ට්නර් කෙනෙක් එහෙම නැත්නම් අයියෝ මං තනියමනේ කියන හැඟීම එද්දී නැහැ. ඔයාට පුළුවන් ඔයාගේ ජීවිතේ තනියම වින් කරලා පිටිපස්ස හැරලා බලද්දී මම මේ ගමන ආවේ තනියමනේ කිසිම කෙනෙක්ගේ සපෝට් එකක් නැතුව කියලා හිතන්න. ඉතින් ඔහොම ටික වෙලාවක් පාඩම් කරලා මට ආව චූටි බඩගින්න. ඉතින් චූටි බඩගින්නට මට මොනවා හරි හදා ගන්න ඕනේ කියලා හිතුණා. ඊට කලින් මම පාඩම් කරපු පොත් ටික තියෙන්නේ. ඒ ටික අස් කරලා තමයි මම මොනවා හරි කන්න හදාගන්න යන්න ලෑස්ති වුණේ. මොකද අපි පිළිවෙලට ඉද්දී අපිට ගොඩාක් ඒක හිතට සැහැල්ලුවක් දැනෙන හින්දා. ඉතින් මට වැඩි කෑම යන නම් තේරෙන්නේ නැහැ. මම මේ වෙනකොටත් කෑම කාලේ ඉන්නේ. මට හිතුණා පොඩි නූඩල් එකක් හදාගත්තොත් හොඳයි කියලා. ඉතින් ඒකට පොඩි දේවල් ටිකක් දාලා තමයි මම අද නූඩල් එක හදාගන්නේ. ඉතින් මම ඊළඟට හිතනවා හොඳ රෙසිපීස් ටිකක් ඔයාලට අරගෙන එන්න. මට ආසයි කෑම හදලා try කරන්න. YouTube වීඩියෝ එකක් කරද්දි හරි මට ආසයි මේ දේවල්. එතකොට මට පුළුවන් වෙන හින්දා. හරි. ඉතින් කේ ඩ්‍රාමා එකක් බලන ගමන් දැන් හදන්නේ මගේ නූඩල් එක භුක්ති විඳින්න. ඉතින් කේ ඩ්‍රාමා කියලා කියන්නේත් මගේ ජීවිතේ මම ආසම කරන පාර්ට් එකක්. ඒව බලද්දී අපි වෙනම ලෝකයකට ගිහිල්ලා ඒ ලෝකේ ජීවත් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකත් හරි හොඳයි නේද? මොකද දුකින් ඉන්නවට වඩා වෙන ලෝකයක හරි අපි සතුටින් ඉන්න එක. ඉතින් දැන් මාත් එක්ක මේක කන ගමන් කේ ඩ්‍රාමා එක බලමු. ඉතින් ඔයාලත් කේ ඩ්‍රාමා එකක් බලන්න හුරු වෙන්න. ස්ටඩි වැඩ කරලා ඉවර වෙලා හෝ මැදදී වගේ. ආයමත් සැරයක් මාත් එක්ක නයිට් ටයිම් ස්ටඩි වැඩ කරන්න පටන් ගමු. ඉතින් පොඩි බ්‍රේක් එකක් කරන් තමයි මම දැන් ස්ටඩි වැඩ කරන්න පටන් ගන්නෙ. ගොඩක් වෙලාවට පාඩම් කරද්දී එක දිගට පාඩම් කරන්න එපා. පුංචි බ්‍රේක්ස් ගන්න. ඒ වගේම තමයි අම්මත් එක්ක කතා කරන්න යන්න. පොඩි හොබි එකක් විදිහට ජර්නල් එකක් ලියන්න. ඔයගේ පොඩි ටිප්ස් පාවිච්චි කරන්න. මොකද අපි එක දිගට පාඩම් කරද්දී අපිට උනත් ඒක එපා වෙනවා එකම දේ එක විදිහට වෙද්දී. දැන් හදන්නේ මම චූටි ටිප්ස් පාවිච්චි කර මගේ ස්ටඩි වැඩ ටික පටන් ගන්න. මේ කරන්නේ මට බැරි කරුණු මන් දන්නේ නැති කරුණු Google කරලා එහෙම නැත්නම් ChatGPT එකෙන් ගන්න එක. ඒ ChatGPT කියන AI knowledge එකේ මානම විදිහට කරුණු ගන්න පුළුවන්. ඉතින් මේක ගොඩාක් ස්ටුඩන්ට්ස්ලා දන්නවා. දන්නේ නැති කෙනෙක් එක්ක තමයි මම මේක ෂෙයා කරගන්න හිතුවේ. ඔයාලට මොකක් හරි දෙයක් ගැන අයිඩියා එකක් නැත්නම් ඔයා ගැන දන්නේ නැත්නම් පාඩමක මොකක් හරි කරුණක් දන්නේ නැත්නම් ඔයාලට පුළුවන් ChatGPT එකට ගිහිල්ලා ඔයාලට ඕන ප්‍රශ්නේ දාලා උත්තරය ගන්න. ඉතින් හරියටම හරියන උත්තරයක් තමයි අපිට මේකෙන් ලැබෙන්නේ.
ඉතින් අද දවසට මම පැය 5ක් විතර පාඩම් කරා. මට නම් මේ ටික හොඳටම ඇති. මේ විදිහට පාඩම් කරොත් මට එක්සෑම් එකට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාලත් night time person කෙනෙක් නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඊළඟට ගේන්න ඕන vlogs මොනවද කියලාත් මට කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලට ඉස්සරහට තවත් ස්ටඩි බ්ලොග්ස් ගේන්න මම බලාපොරොත්තු වෙනවා. දැන් මම පාඩම් කරලා ඉවරයි. ඉතින් පාඩම් කරලා අවසානයේදී මම කරන්නේ පාඩම් කරපු පොත් ටික අස් කරන එක. මොකද මේ දේවල් ඒ තැන්වල දාලා යද්දී ආයමත් උදේට හැරෙද්දී අපිලිවල ගතියක් දැනෙනවනේ. මම ගොඩාක් වෙලාවට කරන්නේ ඒ දේවල් පිළිවෙලට අස් කරගන්න එක. බලන්නකෝ පිළිවෙලට අස් කරගත්තාම තියෙන පිළිවෙල අයමත් දවසක වැඩ කරන්න හරිම ආස හිතෙනවා. ගොඩාක් පිළිවෙලට ඉදි තමයි අපිට ඕනම දෙයක් පිළිවෙලට ඔලුවට දාගන්නත් පුළුවන් වෙන්නේ. හරි. දැන් මාත් එක්ක මගේ night time skin care routine එකට ready වෙමු. මේ තියෙන්නේ මම night time එකේ use කරන මගේ skin care products. night time skin care කරලා තමයි මම රැට නිදා ගන්න යන්නේ. ඒක හිතට මාරම සැහැල්ලුවක්. ඉතින් මගේ night cream එක, serum, lip balm හැමදේම apply කරලා මම සුව පහසු නිින්දකට යන්න හදන්නේ. මේ දේවල් වලින් එන සුවඳට, මේ දේවල් වලින් එන result එකට මම මාරම කැමතියි. ඉතින් ඔයාලට ආයෙමත් දවසක night time study vlog එකක් අරගෙන එන්නම්. ඔයාලා මාව follow කරලා තියාගන්න. ඒ වගේම ඕන videos මොනවද කියලා මට comment එකක් දාගෙන යන්න. bye bye.